අද අපි මේ කතා කරන්න යන මූලාශ්‍රය ඇත්තටම ටිකක් වෙනස් එකක්. ස්කයි සර්ෆින්. ඒ කියන්නේ ගුවන් සර්ෆින් ගැන. හිතන්නකෝ අහසේ සර්ෆින් කරනවා. ඔව්. ඒ කියන්නේ පැරෂූට් එකකින් පනින ගමන්ම කකුල් දෙකට සවි කරගත්ත පුවරුවක් උඩ ඉඳන් වාතය කරන සෙල්ලමක්. ඇත්තටම ත්‍රාසජනකයි වගේ නේද? අපි බලමු මේ ගුවන් සර්ෆින් ත්‍රාසජනක අහස් ක්‍රීඩාව කියන උපුටා ගැනීම ඇසුරෙන් මේක කොහොමද වෙන්නේ? මොනවද තියෙන අභියෝග කියලා? ඇත්තටම කිව්වොත් මේක ස්කයි ඩයිවිං වලම තවත් අංශයක්. හැබැයි සාමාන්‍ය ස්කයි ඩයිවිං වලට වඩා සංකීර්ණයි, ඒ වගේම අවදානමත් වැඩි. මෙතන තියෙන ප්‍රධානම අභියෝගය තමයි අර නිදාස් වැටීම, ෆ්‍රී ෆෝල් එකේදී අර විශේෂ පුවරුව පාලනය කරන එක. ඒ පුවරුව ගැන මුලින්ම බලමු. මූලාශ්‍රය කියන විදිහට ඒක හිම ක්‍රීඩා පුවරුවක්. ස්නෝබෝඩ් එකක් වගේලු නේද පෙනුම? ඔව්. හැඩේ වගේ. හැඩයි හදලා තියෙන්නේ කාබන් ෆයිබර් වගේ. හරිම සැහැල්ලු, ඒ වගේන ගොඩක් ශක්තිමත් දේවල් වලින්. බර අඩු වෙන්න ඕනේ නිසා නේද? හරියටම හරි. අහසේදී බර කියන්නේ අවාසියක්නේ. කකුල් වලට හිර වෙන්න බඳින පටි, ඒ කියන්නේ බයින්ඩින්ග්ස් තියවා. වැදගත්ම දේ තමයි අර හදිසියකදී පුවරුව ගලවලා අයින් කරන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒකට කියන්නේ කටවේ සිස්ටම් එකක් කියලා. ඒක අත්‍යවශ්‍ය දෙයක් වගේ. අනිවාර්යයි. ඒ ආරෙන්නේ ඉතින් සාමාන්‍ය ස්කයි ඩයිවිං වලට ගන්න පැරෂූට් පද්ධතියම තමයි. හරි. එතකොට අඩි 10000ක් 15000ක් උඩ ඉඳන් තමයි පනින්නේ. ඔව් සාමාන්‍යයෙන් ඒ වගේ උසකින්. වැටෙන වේගයත් පැයට කිලෝමීටර් 200ක් විතර වෙන්න පුළුවන්. අපෝ ඒ වේගෙන් වැටෙන ගමන් තමයි මේ සර්ෆින් කරන්නේත්? ඔව්. ඒ ෆ්‍රී ෆෝල් එකේදී තමයි ස්කයි සර්ෆර් තමන්ගේ ශරීරයයි පුවරුවයි දෙකම පාවිච්චි කරලා අර විවිධ උපාමාරු මනූවර්ස් කරන්නේ. මොන වගේ දේවල්ද? අර පුවරුව උඩ කිලින් හිටගෙන යන එක, 360ට කැරකෙන එක, රවුම් ගැහෙන එක, ලූප් ස්පින්ස් වගේ දේවල්. පැත්තට ලිස්සන එක, ඒ වගේ. නිකන් අහසේ නටනවා වගේ වැඩක් නේද? ඒ වගේ තමයි. ගොඩක් වෙලාවට මේක වීඩියෝ කරන්න තව කෙනෙක්, කැමරා ෆ්ලයර් කෙනෙක් කැමරාවක් උත් අරගෙන එකටම පනිනවා. හැබැයි ඒ වැඩ කරනකොට ඇඟට ලොකු බරක් දැනෙනවා ඇති. G-forces ගැනත් කියලා තිබුණා. අනිවාර්යයෙන්ම අධික ගුරුත්වාකර්ෂණ බලපෑම්, ඒ කියන්නේ G-forces වලට මුහුණ දෙන්න වෙලව. ඒක කොච්චර විතරද? සමහර වෙලාවට ඇඟිලි ටික වෙලාවකට පණ නැතු වෙන අවස්ථා, ඇස්වල සියුම් නහර පුපුරන අවස්ථා පවා තියනවා කියලා මූලාශ්‍රය තියනවා. භයානකයි වගේ. ඉතින් ශාරීරිකව ශක්තිමත් වෙන්නත් ඕන. ඊට පස්සේ බිමට එන්න කලින් નિયમિત උසකදී, ඒ කියන්නේ අඩි 2500ත් 4000 වගේ උසකදී අර කටවේ සිස්ටම් එකෙන් පුවරුව ගලවලා අයින් කරලා ඊට පස්සේ තමයි පැරෂූට් එක අරින්නේ. ඒක හරිම වැදගත් පියවරක් වගේ. පුවරුවත් එක්කම පැරෂූට් එක අරින්න බැරිද? කොහෙත්ම බෑ. ඒක මාරාන්තික වෙන්න පුළුවන්. පුවරුව අර පැරෂූට් එකේ ලණු වල පැටලෙන්න පුළුවන්. එතකොට පැරෂූට් එක හරියට ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඒකයි අවදානම වැඩි කියන්නේ. ඔව්, ඒක ප්‍රධාන හේතුවක්. සාමාන්‍ය ස්කයි ඩයිවිං වලට වඩා අවදානම ගොඩක් වැඩි. අර පුවරුව නිසා වාතයේ ස්ථාවරත්වය පාලනය කරන එක අමාරුයි. යම් දෙයක් වැරදුනොත් හදාගන්න තියෙන කාලය අඩුයි. ඒ වගේම අමාරුයි. බිමට බහිනකොටත් පුවරුව නිසා අනතුරු වෙන්න පුරුවන්. එතකොට මේ වගේ දෙයක් කරන්න ස්කයි ඩයිවිං හොඳටම පුරුදු වෙලා තියෙන්න ඕනේ නේද? නිකම්ම බෑ වගේ. කිසිසේත්ම බෑ. මූලාශ්‍රය කියන විදියට අඩුම ගානේ පැරෂූට් පිමි 200ක්. සමහර විට 500ක්වත් පැනලා තියෙන්න ඕන. ඒ කියන්නේ හොඳ පරපුරුද්දක් තියෙන්න ඕන. ශාරීරිය වගේම පුවරුවත් පාලනය කරන්න. ඔව්. ඒ දෙකම ෆ්‍රී ෆෝල් එකේදී පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. අර කටමේ ප්‍රොසීජර් එක, ඒ කියන්නේ පුවරුව ගලවන එක හරියටම තප්පර ගානකින් කරන්න පුහුණු වෙලා තියෙන්නත් ඕන. විශේෂ පුහුණුවක් ඕනමයි. 1990 ගණන් වල මේක හරිම ජනප්‍රියයිලු නේද? තරංග එහෙම තිබිලා දිනවා කියනවා. ඔව්. ඒ කාලේ X Games වගේ තැන්වල පවා තිබුණා. ජාත්‍යන්තර තරඟක් තිබුණා. මේවා කණ්ඩායම් වැඩක්. ස්කයි සර්ෆර් සහ අර කැමරා ෆ්ලයර් එකතු වෙලා. ලකුණු දෙන්නේ කොහොමද? අර කරන උපමාරු වල තියෙන දක්ෂතාවය, සංකීර්ණ බව, නිර්මාණාශීලී බව, ඒ වගේම අර වීඩියෝ එකේ තත්වය, ඒ දේවල් බලලා තමයි ලකුණු දෙන්නේ. හැබැයි දැන් එච්චරම ජනප්‍රිය නෑ වගේ. තරම කඩු වෙලා තියෙනවා. ලංකාවේ තත්වය ගැන මොනවාද මූලාශ්‍රයේ තියෙන්නේ? ලංකාවේ මේක කරනවද?
මුලාශ්‍රය නම් පැහැදිලිවම කියනවා ලංකාවේ ස්කයි සර්ෆින් පුහුණුවට හරි තරංගවලට හරි නිල පහසුකම් එමෙතම් සංවිධාන ගැන තොරතුරක් නැහැ කියලා. ස්කයි ඩයිවිං නම් තියෙනව නේද සමහර තැන්වල? ඔව් ස්කයි ඩයිවිං පහසුකම් තියෙනවා. හැබැයි ස්කයි සර්ෆින් කියන්නේ ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස් දෙයක්. විශේෂ උපකරණ විශේෂ පුහුණුවක් ඕන. ඉතින් දැනට ලංකාවේ පුළුල්ව කරන දෙයක් නෙවෙයි. එහෙනම් පැහැදිලි ස්කයි සර්ෆින් කියන්නේ අර පැරෂූට් පැනීමේ කුසලතාවයයි අහසේ පුවරුවක් උඩ කරන ඇක්‍රොබැටික්ස් ను එකතු කරපු. අතිශයින්ම ත්‍රාසජනක ඒ වගේම ඉහළ කුසලතාවයක් අවශ්‍ය ක්‍රීඩාවක්. ඔව් අවසාන වශයෙන් හිතන්න දෙයක් තියෙනවා මෙච්චර ඉහළ කුසලතාවයක්. ඒ වගේම මෙච්චර ලොකු අවදානමක් තියෙන ක්‍රීඩාවකට මිනිස්සු ඇදෙන්නේ ඇයි? අර තමන්ගේ සීමාවන් හොයාගෙන යන්න, ඒ සීමාවන් පහු කරලා යන්න, අලුත් අත්දැකීම් ලබන්න, අර ත්‍රාසය හොයාගෙන යන්න. තියෙන මිනිස් උනන්දුව, කුතුහලය. ඒකේන මේ වගේ ක්‍රීඩාවලින් මොනවද අපිට කියන්නේ?